මෙතන මොනවත් කරන්නේ ඵලයන් යන්න ඔය ටිකත් අරගෙන බේමයි මොන තරහම රහති වුණත් කාරි නෑ. ඔබ මේ ගමේ ඉන්න එක මට ලොකු හයියක්. බේ අම්මා අප්පා ඉන්නවද මගේ අම්මා අප්පා ඉන්නවද මට කියලා ලේනේ ඒකට මේ ගමේ උඹ නෙවෙයි ඉන්නේ. ඒ හින්දා මට උඹ හොඳ කරන් ඉඩ දීපා. උඹ යනවද නැද්ද? මනුස්ස ආත්ම භාවයක් ලබන්න මොන තරම් කුසල් තියෙන්න ඕනේද? ගිය ආත්ම භාවයේ කුසල් රැස් කරපු හින්දා තමයි හතරකම් හරි මිනිසෙක් වෙලා ඉපදුනේ. දැන් මේ ආත්ම භාවයේ කුසල් රැස් කරේ නැත්නම් මොකද වෙන්නේ? ලබන ආත්මෙට තිරිසනෙක් වෙලා ඉපදෙන්නේ. එහින්දා දෙයියනේ කියලා හොඳ වෙන්නේ. ඒකල මැරෙන්න කලින් පිනක් දහමක් කරගන්නේ. මං ඒකට උදව් කරන්න. අවත්තපන් ඔය වැඩේ. කියන එක අහලා නවත්තපන් ඔය වැඩේ. නවත්තපන්. නවත්තපන් කිව්වම නවත්තපන්.
දාරක කොහොමද රුවන්? ආපෝ ලෙක්චර් තියෙන කීයටද? ආපහු තියෙන්නේ ලන්ච් එකට පස්සේ රුවන්. මම මේ ලෙක්චර් කරන ගමන් පොතක් පොඩ්ඩක් බලාගත්තා. ඇයි දාරක උද්භිද විද්‍යාව සිලෙක්ට් කරේ? ඒක මහා බෝරින් සබ්ජෙක්ට් එකක්. උද්භිද විද්‍යාව කියලා කියන්නේ රුවන් මේ තියෙන ගහකොළ. මට නෑ ඒක බෝරින් නෑ. මං නම් තෝරගත්තේ මාස්කෝ. මොකද නවීන තාක්ෂණයත් එක්ක හරියන්නේ ඒක. ඒකත් හොඳයි. හැබැයි ඉතින් අපි මේ ජීවත් වෙන පරිසරයේ වැඩිපුරම තියෙන ගහකොළ. අපි පිට කරන අපිරිසුදු වාතය උරාගෙන අපිට පිරිසුදු වාතය දෙන්නේ මේ ගහකොළ. කොටෙම කිව්වොත් රුවන් අපි ජීවත් වෙන්නේ මේ ගහකොළ නිසා. එහෙම නේද? ඕකේ මචං. හරි. අපි එන හවසට හම්බෙමු. හොඳයි. හලෝ තාත්තේ තාත්තා කොහෙද ඉන්නේ? රාජු මම මුදුනාගලට ආව විතරයි. තාත්තා මේ මං කියන කහලා තාත්තා කලබල වෙන්න එපා. ඇයි මොකද? තාත්තා අපේ උකුවත් අප්පා නැති වෙලා. මොනවා? කොයි වෙලාවේද? අද උදේ. දැන් ටිකකට කලින් බොඩි එක හොස්පිටල් එකට අරන් ගියා. අනේ දෙයියනි. අම්මයි මම මුතුනාගල එන ගමන් ඉන්නේ. තාත්තා පොඩ්ඩක් හොස්පිටල් එකට ගිහලා බලන්නකෝ. අපි දැන් ඉක්මනට එන්න. එතකොට තමුන් නිදනට ගිහින් කිව්වා උක්කව සනීප කරන්න කියලා. එහෙමද? එහෙමයි. මේ පළාතේ වෙදගමට ඉන්න හොඳම කෙනා තමයි ඩිංගිරි. නමුත් උක්කවකට කැමති වුණේ නැහැ. උක්කුවා කිව්වේ ගෝමරන් කඩවල එද මහත්තයා ගාවට හරි ආණ්ඩුවේ ඩිස්පෙන්සරියට හරියන් කියලා. ඉතින් තමුන් අයියා ඒක නොකලේ? උක්කුවට අසනීප වුණේ හෝනියමක් කරලානේ. ඉතින් ඩිංගිරිට කියලා හෝනියම කප්පෝලා බේත් කරන්නයි මං හිතුවේ. ඒකයි ඩිංගිරිට එන්න කිව්වේ. එතකොට වෙදනෝන ආවා. එහෙමයි. හෝනියම කපන්නනේ ආවේ. ඔව්. ඒ වුණාට හෝනියම කපනවට උක්කුවා කැමතුනේ නෑ. ඉස්පිරිතාලට අරන් යන්නයි කල්පනා කරුවේ. ඩිංගිරි කිව්වා මට ගිහිල්ලා වාහනයක් යන්න එන්න කියලා. තමුනුත් ගියාට පස්සේ වෙන කවුද උතන හිටියේ? කවුරුත් හිටියේ නෑ මහත්තයෝ. ඩිංගිරි උක්කුවයි විතරයි. උක්කුව
උක්කුවා වෙදනෝන වෙදකම් කරනවට අකමැතුණේයි. දෙන්න සෑහෙන කාලෙක ඉඳන් හිතමනාපෙන් හිටියේ. එහෙම කෝන්තරයක් තියාගෙන මොකටද වෙදනෝන ඔක්කොම සනීප කරන්න ගියේ? ඩිංග්‍රී ගාවට බෙහෙත් ගන්නෙන් ලෙඩෙක් ඩිංග්‍රීට තවත් ලෙඩෙක් විතරයි. ඩිංග්‍රී කවදාවත් හිතේ කෝන්තරකම් තරහා මරා පිරිමහන්න ගියේ නෑ. හොඳයි. වෙදනෝන පරණ කෝන්තරයක් පිරිමහ ගත්ත වෙන්න බැරිද? ඒ වෙන්න පුළුවන් නේද? මහත්තයෝ මං නම් කවදාවත් එහෙම හිතන්නේ නෑ. ඔය වෙදනෝන ගැන අපි අහලා තියෙනවා. ඔය වෙදනෝන හොඳට හොඳයි. නරකට නරකයි. එහෙම නේද? ඒක නම් එහෙම තමයි. ඒ වුණාට මහත්තයෝ ඩිංග්‍රී කවදාවත් ප්‍රාණඝාත අකුසල කරන්නේ නෑ. හොඳයි. මම දැන් යනවා. අවශ්‍ය වුණොත් මම ආපහු වෙනවා. හොඳයි මහත්තයෝ. ඉරුකල් බණ්ඩාර මං සුදා කොළඹ ගියාද? හදිසි වුමනාකට මං කුරුණෑගලින් බැස්සා. තව ටික දවසක් යනකම් මේ පැත්ත පලාත ඉන්න එපා. කොහොමද ඔය තත්ත්වේ? සාමාන්‍යයි. එතකොට උක්කුවා මං අද උදේ ඉඳලා තාම ගෙදරින් එළියට බැස්සේ නෑ. මිනිහා ගැන විස්තර මට ෆෝන් කරලා කියනවා. හොඳයි හොඳයි හොඳයි. ඉරුකල් බණ්ඩාර දන්නවද වැඩ? මොකද්ද? උක්කුවා මැරිලා. ඒකනේ. සුදා දිනු. උනාට පොලිසියෙන් සැක කරන්නේ වෙදනැන්දා. වෙනන්ද සැක කරන්නේ හවල් දෙකට. උක්කුවා මැරිච්ච වෙලාවේ වෙදනැන්දා උක්කුවාගේ ගෙදර ඉඳලා තියෙනවා. ඒකත් එහෙම. Hinate, kodi ingire amma. Kiyannako kodi ingire amma. පොලොසියෙන් આવતી ඩිංගිරි අම්මා එක්කන් ගියා බං. Polisi? ඒ කොයි වෙලාවේද? දැන් ඩිංගිත් එක්ක ගායි. ඒ මොකටද ඒ පොලිසියෙන් එක්කන් ගියේ? අර උක්කුවාගේ මරණයට මයි හිතේ. Baba Marita?
මේ ඇත්තද විතරෙන්ද පොලිසියට අරන් ගියා කියන්නේ? අනේ ඔව් මහත්තයෝ. දැන් අම්මා ගියා පොලිසියට. උක්කුවගේ මරණට නේද? හරි මම ඉක්මනට පොලිසියට ගෙන් එන්න. අම්මේ ඩිංගරම පොලිසියට එකන් ගිහින්. අප්පච්චි දැන් පොලිසියට යන්න හදන්නේ. මාත් වෙනවා. නෑ. ඔයා යන්න ඕනේ නෑ. අප්පච්චි ගිහින් බලයි.